Welcome back to Beta PS Study YouTube channel. අද කතා කරන්නේ ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රධාන අවස්ථා දෙකක් වන මුලින්ම ආලෝක ප්‍රතික්‍රියාවේ ප්‍රධානම ආලෝකයේ මත රඳා පවතින ප්‍රතික්‍රියාවේ අවස්ථා දෙක වෙච්ච රේඛීය ඉලෙක්ට්‍රෝන ගලණය සහ චක්‍රීය ඉලෙක්ට්‍රෝන ගලණය පිළිබඳව. රේඛීය ඉලෙක්ට්‍රෝන ගලණයේදී ප්‍රධාන වශයෙන්ම මේ ප්‍රභා පද්ධති දෙකෙහි තියෙන මේ අණු දෙකක් සම්බන්ධ වෙනවා. ඒවට කියනවා ප්‍රභා පද්ධති කියලා. ප්‍රභා පද්ධති දෙක තමයි මුලින්ම තියෙන්නේ. එක නෙමෙයි, හොඳට මතක තියාගන්න. මුලින්ම උද්දීපන ලක් වෙන ප්‍රභා පද්ධති දෙක. ඊට පස්සේ තමයි ප්‍රභා පද්ධති එක උද්දීපන ලක් වෙලා අවශ්‍ය දේවල් වෙන්නේ. මේකෙදි මේ තෛලකොයිඩ පටල මත තියෙන ප්‍රභා පද්ධතියක ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ආලෝකයේ ඵල ලබා ගන්නා සංකීර්ණය සහ ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණය. මේ ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණය තමයි ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා ඉන්නේ. මුලින්ම වෙන්නේ ආලෝකයේ ප්‍රෝටෝන. ඊට කලින් අපි බලමු රේඛීය ඉලෙක්ට්‍රෝන ගලණය කියන්නේ මොකක්ද කියලා. තෛලකොයිඩ පටල මත ඇති මේ තෛලකොයිඩ පටලය මේ සම්පූර්ණ ස්තරයකට තෛලකොයිඩ පටලය. තෛලකොයිඩ පටල මත ඇති ප්‍රභා පද්ධති 1 සහ 2 සහ වෙනත් අණුක සංඝටක මගින් ඉලෙක්ට්‍රෝන එක් දිශාවකට පමණක් ශක්ති පරිණාමණයේදී ගමන් කිරීම තමයි රේඛීය ඉලෙක්ට්‍රෝන ගලණය කියන්නේ. මේක මුලින්ම වෙන්නේ ආලෝකයේ ප්‍රෝටෝන මේ වර්ණක අණු මත ගැටෙනවා. එතකොට ප්‍රභා පද්ධති දෙක උද්දීපන ලක් වෙනවා. ප්‍රභා පද්ධති දෙක උද්දීපන ලක් වෙනවා. ඒ උද්දීපන ලක් වෙන අධි ශක්ති මට්ටමකට ඒ ඉලෙක්ට්‍රෝන මෙහෙම ආපු ඉලෙක්ට්‍රෝන ආලෝකයේ ප්‍රෝටෝන මෙහෙම එනවා. ඊට පස්සේ ක්ලෝරොෆිල් A අණු මෙතන තියෙන PS දෙකේ තියෙන්නේ P680. PS දෙකේ ක්ලෝරොෆිල් අණු අවශෝෂණය කරන නැනෝමීටර් 680. ඒකයි මෙයා P680 කියලා අපි හඳුන්වන්නේ. දැන් මෙයා අධිශක්ති මට්ටමකට උද්දීපනය වෙලා තියෙනවා. දැන් මේක දැනගත්තාන් පස්සේ ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා මොකන්ද කරන්නේ? මේ ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රහණය කරනවා. මුලින්ම මේ ආලෝකිත ප්‍රෝටෝන මේ වර්ණක අණු මත ගැටෙනවා. ඒ වර්ණක අණු ක්ලෝරොෆිල් අණුව මෙත පැමිණෙනවා. ඊට පස්සේ ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා විසින් ප්‍රතිග්‍රහණය කරනවා. මේ අතරේදී විශේෂ ක්‍රියාවලියක් වෙනවා. මේ H2O තියෙනවනේ. ඒ H2O විච්ඡේදනය වෙනවා. අපි ඒකට කියනවා ජල විච්ඡේදනය නෙවෙයි, ජලය විච්ඡේදනය. ජලය තමයි මෙතන කැඩෙන්නේ. ඒකෙදි H+ අයන O2 සහ ඉලෙක්ට්‍රෝන පිට වෙනවා. මම කියුනේ නේද ඉලෙක්ට්‍රෝන පිට වෙනවා කියලා. ඒ ඉලෙක්ට්‍රෝන අරගෙන දැන් මෙයා උද්දීපන ලක් වෙලා ඉන්නේ. මෙයා උදාසීන කරන්න ඕන. උදාසීන කිරීම සඳහා යාගේ පිට වෙන ඉලෙක්ට්‍රෝන අරගෙන මෙයා උදාසීන කරනවා. මේ දෙකේම සංයුතිය එකයි. ප්‍රභා පද්ධති 1ත් 2ත් සංයුතිය එකයි. වෙනස් වෙන්නේ ක්ලෝරොෆිල් අණුවලේ මොනවද ගන්න යා P680 තරංගායාම නැත්නම් P700 තරංගායාම යටතේද කියලා තමයි වෙනස් වෙන්නේ. දැන් මෙයාගෙත් ඒකම වෙන්නේ. මෙයා පැත්තේ තිබුණ කියලා වෙනස් වෙන්නේ. මෙයාගෙත් මේ ආලෝක ප්‍රෝටෝන වැදෙනවා වර්ණක අණු මත. වැදෙනවා. ඊට පස්සේ මේව මාරු වෙලා ගිහිල්ලා ක්ලෝරොෆිල් A අණුවට වැදෙනවා කියන්නේ P700ට වැටෙනවා. මේ ප්‍රභා පද්ධති දෙක නෙමෙයි එක. ප්‍රභා පද්ධති එකේ ක්ලෝරොෆිල් අණුව මේ ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. එතකොට මෙයා අධිශක්ති මට්ටමකට උද්දීපනය වෙනවා. අධිශක්ති මට්ටමකට උද්දීපනය වුණාන් පස්සේ මොකද්ද වෙන්නේ? මේ ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා විසින් මෙතනදී වගේම මේකෙදි ඒ ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රහණය කරනවා. ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා ප්‍රතිග්‍රහණය කරනවා. දැන් මෙයා උදාසීන වෙලා තියෙන්නේ. දැන් මෙතන ජලයේ විච්ඡේදනයක් වෙන්නේ නැහැ. මෙයා උදාසීන කරන්නේ කොහොමද? අන්න දැන් තමයි පොයින්ට් එක. දැන් මෙයාගෙන් ඉලෙක්ට්‍රෝන එනව නේද? අපි මුලින්ම හැදිනේ කිව්වා ඉලෙක්ට්‍රෝන එක් දිශාවකට ගැලීම රේඛීය ඉලෙක්ට්‍රෝන ගලණය කියලා. හරි. දැන් මෙතන මේ ඉහළ ශක්ති මට්ටමක්නේ. බලන්නට මේ පේනවා මෙතන මට්ටමයි මෙතන ඉහළයි මෙතන පහළයි. ඉහළ ශක්ති මට්ටමක සිට පහළ ශක්ති මට්ටමකට පැමිණෙනවා. ඒ එන්නේ ඉලෙක්ට්‍රෝන. මොකටද එන්නේ? ප්‍රභා පද්ධති 1 උදාසීන කරන්න. අධිශක්ති මට්ටමවල උද්දීපනය වෙලා මේ වැඩේ කරන්න බෑ. අනිවාර්යයෙන්ම මේ ක්ලෝරොෆිල් අණු උදාසීන වෙන්න ඕන. උදාසීන වෙලා තමයි නැවත ආලෝකය එනවා. ප්‍රෝටෝන වර්ණක අණු මත ගැටෙනවා.
මෙයා උද්දීපනය වෙන්න නම් මෙයා උදාසීන වෙලා ඉන්නවා. උද්දීපනය වෙච්ච එකක් තවත් උද්දීපනය කරන්න බෑනේ. ඒකයි මෙයා උදාසීන කරන්නේ. මේ විදිහට මේ පොම්පයක් මගින් මේ පහළ ඉහළ ශක්ති මට්ටමක සිට පහළ ශක්ති මට්ටමට පැමිණීමේදී එතන පොම්පයක් මගින් ඉලෙක්ට්‍රෝන ට්‍රාන්ස්පෝර්ට් චේන් මෙතන තමයි අර අපි හඳුන්වන විශේෂිත ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක ශ්‍රේණිය තියෙන්නේ. මෙතන ඉහළ ශක්ති මට්ටමක සිට පහළ ශක්ති මට්ටමට පැමිණීමේදී ඉහළ ශක්තියක් පිට වෙනවා දන්නවා. ජල විදුලිය නිපදවීමේදී ටර්බයින් කරකවන්න ඉහළ විභයක තැන්පත් කරලා තියෙන ගබඩා කරලා තියෙන ජලය අධික පීඩනයකට පල්ලෙහාට යනවා. එතකොට මේ ටර්බයින් හොඳට කරකැවෙනවා. දැන් මෙතනදිත් එහෙමයි. මේ එනර්ජි එක හොඳට ඉන්නේ මේ ඉහළ ශක්ති මට්ටමක සිට පහළ ශක්ති මට්ටමකට එීමේදී. එතනදී ATP නිපදවනවා. ඔයා දන්නවා ATP නිපදවන ක්‍රම 3ක් තියෙනවා. උපස්තර පොස්පරයිලීකරණය, ඔක්සිකාරක පොස්පරයිලීකරණය. තුන්වෙනි එක මොකද්ද? අන්න ඒ තුන්වෙනි එක තමයි මෙතනදී වෙන්නේ. ප්‍රභා පොස්පරයිලීකරණය කියන්නේ ආලෝකීය ශක්තිය මගින් ATP නිපදවීම. මෙතන වෙන්නේ ඒ වගේ දෙයක්. ඒ වගේ දෙයක් නෙවෙයි ඒක තමයි මෙතන වෙන්නේ. ATP නිපදවන ආලෝක ශක්තිය. දැන් මෙහෙම ඇවිල්ලා මේ ඉලෙක්ට්‍රෝන අධිශක්ති මට්ටමකට පත් වෙලා ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා විසින් ලබාගෙන මෙතනදිත් යම් දෙයක් වුණානේ. කොහේ එතකොට ඒ ඉලෙක්ට්‍රෝන? ඒ ඉලෙක්ට්‍රෝන තමයි ඊට පස්සේ වැඩේ කරන්නේ. ප්‍රභා පද්ධතියක උද්දීපනය වෙලා තියෙන්නේ. ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා විසින් ප්‍රතිග්‍රහණය කරපු ඉලෙක්ට්‍රෝන වෙනත් ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක ශ්‍රේණියක් ඔස්සේ මේ ශ්‍රේණියම නෙවෙයි වෙනත් ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහක ශ්‍රේණියක් ඔස්සේ ගමන් කර NADP+ ඔක්සිහරණය කරනවා. ඔක්සිහරණය කරනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. හරණය කිව්වම ඔයා හිතන්න එපා ඉලෙක්ට්‍රෝන ඉවත් කරනවා කියන්නේ. මේ ඔක්සිහරණය කියන්නේ ඔක්සිකරණ අංකයේ අඩුවීම. දැන් මෙතන ප්ලස්නේ තියෙන්නේ. ප්ලස් තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන මොනවද? ඉලෙක්ට්‍රෝන ඍණ. ඒකට මොකද්ද වෙන්නේ? ඍණ නෙමෙයි බිඳුව. කියන්නේ උදාසීනයි. ධන තත්වයක් බිඳුවට පත් වෙනවා කියන්නේ ඔක්සිකරණ අංකය. මේක ගැන වැඩි හිතන්න යන්න එපා. මම මේ ඔක්සිහරණයක් වෙනවා කියන එක තේරුම් ගන්නයි ඔයාලට හදන්නේ. කෙමිස්ට්‍රි වලදී ඉදිරියට උගන්වන්නේ ඔයාලට මේ පාඩම. මේ ඉලෙක්ට්‍රෝන ගත්තන් පස්සේ ධන එක බිඳුව වෙනවා. ඔක්සිකරණ අංකය අඩු වෙනවා. ඔක්සිකරණ අංකය අඩු වීම නිසා මෙතන වෙන්නේ ඔක්සිහරණයක්. ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක් වෙන්න යම් කෙනෙක් උදව් කරන්න ඕන. මේ මෙතන තියෙන NADP ප්‍රශ්නේ ඔයා දන්නවා. එන්සයිම් ගත්තාම උපස්තරයට අධිකව විශිෂ්ටයි. එහෙනම් එන්සයිම් එකට තියෙන්න ඕන උපස්තරයේ යම් කැලකුත් තියෙනවා. මේ 9 කැල තමයි ඒක. NADP+ රිඩක්ටේස් මේ එන්සයිම් මගින් තමයි මේක උද්දීපනය කරන්නේ. මේක සෑදුනන් පස්සේ NADP+ H1 ප්‍රතිග්‍රහණය කරලා මේ ප්‍රතික්‍රියා කරලා NADPH හදනවා. NADP+ ඔක්සිකරණ ක්‍රියාවලිය NADP+ රිඩක්ටේස් මගින් උද්දීපනය කරනවා. ඔය ටික තමයි කියන්න තියෙන්නේ. මෙතන දෙයක් අමතක වුණා. මේ ජලීය විච්ඡේදනය කරන්නේ එන්සයිම මගින්. මෙතනත් එන්සයිම මගින් තමයි උද්දීපනය වෙන්නේ මේක. මෙතනත් එන්සයිම මගින් තමයි උද්දීපනය වෙන්නේ. මේ දේවල් තමයි කියන්න තියෙන්නේ. තව අමතර දේවල් මේ ප්‍රභා පද්ධති දෙකට වඩා චුට්ටක් ඉහළින් තමයි ප්‍රභා පද්ධති එක තියෙන්නේ. හොඳද? ඒක එච්චර වැදගත් දෙයක් නෙමෙයි. බලන්න රිසෝස් එකේ තියෙන එහෙම තමයි. ප්‍රභා පද්ධති දෙකට වඩා ටිකක් ඉහළින් තමයි ප්‍රභා පද්ධති එක තියෙන්නේ. මේවා නැවත කියවන්න කීප සැරයක් ලියන්න. ටර්ම් ටෙස්ට් වේවා, යුනිට් ටෙස්ට් වේවා, ඊට පස්සේ පන්ති වල තියෙන හැම තිස්සම ඒවා කියව ලියන්න. එතකොට පුළුවන්.